සාදරයෙන් පිළිගන්නවා next එකේ එකට. ඉතින් අද අපි ඔයාලට කියලා දෙන්න යන්නේ fb.com එක youtube.com වගේ ඔයාලගේ Chrome එකේ හරි web browser එකේ browse කරපුවාම ඒ වගේ apps තියෙන නිසා ඒවා directly apps වලින් open වෙන එක කොහොමද disable කරගන්නේ කියලා. ඒ කියන්නේ ඔයාලා fb.com කියලා browse කරපුවාම කෙලින්ම fb app එකෙන් open වෙනවා browser එකේ browse වෙන්නේ නැතුව. ඒක disable කරගන්නේ කොහොමද කියලා තමයි කියලා දෙන්නේ. ඉතින් යමු අපි වීඩියෝ එකට. ඉතින් මම ෆෝන් දෙකකින් මේක කොහොමද කරගන්නේ කියලා දෙනවා. එතකොට ඔයාලගේ මේ ෆෝන් වර්ග නෙමෙයි නම් තියෙන්නේ. ඒවත් මේ වගේම ළඟින් තමයි settings යන්නේ. ඔයාලට ඒක පහසුවක් වෙන නිසා එකටම settings වලට යන්න ඕනේ ෆෝන් එකේ. ඉතින් ෆෝන් එකේ settings වලට ගිහලා ඔයාලා apps කියලා හරි application හරි තියෙනවද කියලා බලන්න. දකුණු පැත්ත ෆෝන් එකේ මෙන්න මෙතන app කියලා දිනවා. මම ඒක ටච් කරනවා. වම් එකෙත් apps කියලා හම්බුණා. ඒක ටච් කරන්න. ඊට පස්සේ මේ ෆෝන් එකේ apps කියලා දාලා තැනකුත් තියෙනවා. ඒ වගේම default apps කියලා තැනකුත් තියෙනවා. ඉතින් අපි යන්න ඕනේ මේ ෆෝන් වලින් default apps කියන තැනට. ඉතින් මෙන්න මෙහෙම default apps කියන එක මම ටච් කරනවා. මේ ෆෝන් එකේ තියෙන choose default apps කියලා. මම ඒක ටච් කරනවා. එතකොට මේ වගේ ඔයාලට ස්ක්‍රීන් එකක් එයි. මේක තමයි ඔයාලට එන්න ඕනි ස්ක්‍රීන් එක. මෙතන ඔයාලට හොයාගන්න බැරි වුණොත් ඔයාලට පුළුවන් search bar එකේ search කරන්න settings වල default කියලා. එතකොට ඔයාලට default apps කියලා මෙන්න මේ විදිහට පෙන්නනවා. ඉතින් ඒක ටච් කරලා ඔයාලට ගන්නත් පුළුවන්. මෙන්න මේ interface එක. ගොඩක් ෆෝන් වල ඒ විදිහ ලේසි කියලා මම හිතනවා. ඊට පස්සේ මේ screen එකට ආවට පස්සේ ඔයාලට opening links කියලා තැනක් තියෙනවා. ඒක ටච් කරන්න ඕනේ. ඊට පස්සේ install apps කියලා list එක ඉන්න වෙනවා. list එකේ ඔක්කොම apps ටික තියෙන නිසා සමහර ෆෝන් වල පොඩ්ඩක් වෙලා යයි list එක පෙන්නන්න. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ ඔයාලට එක link එකක්වත් apps වලින් open වෙන්න ඕනේ නැත්නම් ඔයාලට උඩ තියෙනවා මෙන්න මේ වගේ tick එකක් දාන්න. ඒකෙන් ඔයාලට හැම app එකකම තියෙන direct links ඔක්කොම අයින් කරලා දාන්න පුළුවන්. නැතිනම් ඔයාලට FB එකේ වගේ විතරක් ඕන නම් කියන්නේ fb.com එක විතරක් වගේ අයින් කරගන්න ඕන නම් ඔයාලට යන්න පුළුවන් මෙන්න මේ Facebook කියන තැන හොයාගෙන යන්න ඕනේ. ඉතින් Facebook එක හම්බුනාට පස්සේ ඒක ටච් කරන්න. එතන තියෙනවා open supported links in this app කියලා. අන්න ඒක off කරගන්න ඕනේ. එතකොට ඔයාලට මේකේ support කරන link ටික පෙන්නන්න නම් මේක on කරලා බලන්න පුළුවන් supported links කියලා මෙහෙම ලොකු list එකක් තියෙනවා. ඉතින් ඒක නම් FB එකට යන්න දෙන හැම එකම වගේ පෙන්නනවා එතන. ඉතින් මම ඒක off කරගන්නවා. එතකොට ඔයාලට Chrome එකෙන්ම මේ fb.com කියන එක පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම YouTube එක වගේ ඕන නම් YouTube කියන තැන අර list එකෙන් හොයා ගන්න ඕනේ. හොයාගෙන YouTube කියන තැනට ගිහිල්ලා එතන open supported links කියන එක off කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මේ වැඩේ වෙන්නේ. දැන් ගිහිල්ලා අපි බලුවොත් එහෙනම් Chrome එකේ fb.com කියලා ගහලා කෙලින්ම මෙන්න මේ විදිහට Chrome එකෙන්ම තමයි open වෙන්නේ. directly app එකෙන් open වෙන්නේ නැහැ. තමයි youtube.com කියලා ගහනවා. ඒකත් ඔයාලට පෙන්වනවා directly මේ විදිහට Chrome එකෙන්ම වෙනවා. නැත්තම් වෙන්නේ කෙලින්ම open වෙන එක app එකෙන්. ඉතින් ඔයාලටත් වීඩියෝ එක උදව්වක් වුණා නම් channel එක subscribe කරන්න, වීඩියෝ එකට like එකක් දාන්න. ඉතින් අදට ගිහිල්ලා එන්නම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.